හරි පුතේ. මේකේ අපි ගුණ කරන්න තියෙන්නේ 10 ගුණාකාරකින්. 10 ගුණාකාරකින් කියන්නේ 10න් 20න් 30න් 40න් 50න් 60න් ගුණ කරනකොට හරි අපූර්ව ක්‍රමයකට මේ ගාන ගුණ කරන්න පුළුවන්. ඔන්න බලාගන්නකෝ. 863 30න් ගුණ කරන්න ඕනි. මේක අපි 30න් ගුණ කරනකොට කරන දේ තමයි පුතේ. මෙන්න මේ කෙලවරේ තියෙන බිඳුව ඔහොම අගින් දාගන්න. ඔය තියෙන බිඳුව ඔහොම දාගෙන ඊට පස්සේ ඔයා කරන්න මේ තුනෙන් මේක ගුණ කරන්න, මෙහෙම ගුණ කරන්න, මෙහෙම ගුණ කරන්න. එතන 3 වරක් 3 9යි. මෙතන 3 වරක් 6 18න් 8 එකක් ඉතිරි. 3 වරක් 8 24යි. අර ඉතිරි එකයි කීයද? 25යි. මෙන්න මේ විදියට අපිට උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද කරපු විදිය? 10 ගුණාකාර වලින් ගුණ කරනකොට මෙන්න මේ අග තියෙන බිඳුව නිකම්ම කෙලවරෙන් දාගන්න පුළුවන්. පැහැදිලිද? අපි තව එක ගානක් බලමු. ඔන්න අපි හිතමුකෝ 682 50න් ගුණ කරනවා. හරිද? 50න් ගුණ කරනකොට මේ බිඳුව අගින් දාලා 5 2 10න් බිඳුව එකක් ඉතිරි. 5 4කට 40යි මේකයි 41යි. කීයක් ඉතිරි වෙනවද? 4ක් ඉතිරි. 5 4ක් 30යි මේ 4යි 34යි. මේ විදියට ගාන හදන්න පුළුවන්. තේරුණා නේද ළමයි? ඔන්න ඔය විදියට එහෙනම් මම දෙන අභ්‍යාසය ඔයාලා කරන්න ඕනි. right.